හිතේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. හායි ළමයි, එහෙනම් ඔන්න අලුත් vlog එකකින් මං ආයෙමත් ආවා. මගේ මේ පාර vlog එක තමා මගේ අවුරුදු සතිය කොහොමද ගෙවුනේ කියන්න. මේ තමා අපේ කැම්පස් එකේ අවුරුදු උත්සවය. මට උදේ වර්ක්ෂොප් එකක් තිබ්බා. මං ඒක ඉවරලා හැමම ආවේ කැම්පස් එකේ අවුරුදු උත්සවයට. එතකොටත් ඒගොල්ලෝ අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ගොඩක් ඉවර කරලා අන්තිම ස්ටෙප් එකට ඇවිල්ලා හිටියේ. ඒ කියන්නේ අවුරුදු කුමර කුමරියෝ තෝරන්න. ඊට පස්සේ අපිට රෑ ඩීජේ එකක් තිබුණා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ දවස තමා අපේ දහම් පාසලේ අවුරුදු උත්සවයේ තියන්න ගත්තේ. ඒකෙදි අවුරුදු උත්සවයේ කරපු චාරිත්‍ර අපි ඔක්කොම කරලා චූටි ළමයි එක්ක අවුරුදු චාරිත්‍ර ඔක්කොම කරලා එයාලට ඒ චාරිත්‍ර වලින් වෙන්න ඕනේ මොකද්ද? එයාලව අපි සම්බන්ධ කරගෙන අපි අලුත් අවුරුදු චාරිත්‍ර ටික ඒ විදිහට මිෂ්ඨ කරලා අපි ඒගොල්ලොත් එක්ක ඒ දවස සතුටින් සැමරුවා. ඔන්න ආහාර පිසීමේ නැකතනම් දැන් ඉවර වෙනවා. ඊළඟට අපි යමු ආහාර අනුභව නැකත අපි කොහොමද කරේ කියලා බලන්න. මේ
තමා අපි පොඩි ළමයිත් එක්ක ආහාර අනුභව නැකත අපි කොහොමද කරන්නේ? එතකොට ගනුදෙනු කරන්නේ කොහොමද? වැඩ අල්ලන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම අපි ඒ ළමයිට කියලා දීලා අපි යාළුවත් එක්ක ඇත්තටම අවුරුදු සමරනවා වගේ මේ පාර අලුත් අවුරුදු උත්සවයක් අපි සංවිධානය කරලා තිබුණා. සැඳෑවත ගන්තර අයිනේ රැඳෙන්නට පෙම් පිළිසඳරේ දයාබර ඔබ කවුරුන්දු ඔසයනා සැඳෑවත ගන්තර අයිනේ රැඳෙන්නට පෙම් පිළිසඳරේ දයාබර ඔබ කවුරුන්දු ඔසයනා නෑනේ ඇතින් ඇසෙනානාදේ මාගේ හදවත ගෙහිනාරාවේ නෑ මේ ඇසෙනා හඬරාවේ මාගේ හදවත ගෙහිනානාදේ මාගේ මේ ගීතරාවේ අසා සොයලා ආවද සිත සරසා සොයලා ආවද සිත සරසා. ඊළඟට තමා නෑගම් යාමේ චාරිත්‍රය. ඉතින් අපි ඒ විදිහටම දහම් පාසලේ නෑගම් යාමේ චාරිත්‍රය ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කරා. ඊට පස්සේ අවසාන චාරිත්‍රයේ විදිහට හිස තෙල් ගෑමත් අපි ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කරලා එයාලත් එක සතුටින් අවුරුදු උත්සවය සැමරුවා. ලස්සන ඩාන්ස් දෙකකුත් තියෙනවා බලන්නකෝ. ඔන්න ඊට පස්සේ තමා අපි අවුරුදු ක්‍රීඩා ටික පටන් ගත්තේ. ඔයාලත් බලන්නකෝ. අපිට කාවගේ පයින් ඔතනයි වගේ නේද? ඔන්න ඔයාලට පොඩි වෙනස් කරන නර්තනයකට අවස්ථාව. ඔහොම ඉන්න. දැන් තමයි හොඳම හරිය. යොවුනාදර වසන්තේ කොහෙන්දෝ ඔබ ගෙනාවේ මදාරා සුගන්ධේ තසන්තේ. ඔන්න ඊට පස්සේ අපි ආයෙත් අවුරුදු ක්‍රීඩා පටන් ගත්තා. මේ පාර අවුරුදු ක්‍රීඩා පොඩි ළමයිගේ ඉඳන් ලොකු ළමයා වෙනකන් අවුරුදු ක්‍රීඩා තිබ්බා. අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අවුරුදු ක්‍රීඩා කරලා ගොඩාක් සතුටු වුණා. හද කලබා යන සිල්ලේ ඔබ කුමක්දෝ මේ කියන්නේ සිත සොරකම් කරන් නිතුකින් සැලුවේ සිහිල් මාරුතේ පෙම්සිලෝ ගියසේ පුරන්නු කෙතේ නිල් ගොයන් පීදුනේ. ඔන්න ඊට පස්සේ අපි ගමනක් යන තමයි ලෑස්ති වෙන්නේ. අපිට සරණවංශ අවුරුදු කුමරා කුමරිය තරගේ ෆයිනල් තරගයට අපි ඉන්විටේෂන් එකක් හම්බෙලා තිබ්බා. ඉතින් අපි ඒකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම මොනවා නැතත් කාලා ඉන්න බෑ ළමයි.
එදා මාර විදිහට වැස්සා ළමයි එළියට බහින්න බැරි තරම්ම වැස්සා. ඒ වුණාට අපිට හම්බෙච්ච ඉන්වයිට් එක අපිට අහක දාන්න බැරි හින්දා අපි ඉතින් වැස්සෙම ඉවෙන්ට් එකට යන්න තීරණය කරා. ඉතින් අපි ගිහින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. සඳ සරසා තිබුණ තරුහිනෙහි උන්න මල් පිපිලා මන්දාරමේ ඔබ හාමා බැඳුන හද මඩලේ පිරුණ වචනෙන් පවසන්න බෑ ආදරේ සොඳුරේ ඔය හෙවනැල්ල සෙවනක් වෙලා මානි වෙන තරම් ඔබ නිසා සංසාරේ ඉඳලද ඉන්නේ වැස්ස ළමයි වැස්සෙන් නම් අඩුවකුත් නෑ අපිට ඉවෙන්ට් එකට යනකම්ම වැස්සා හොඳටම. අවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුදු හදවත දුන්නා හාසකම නුඹ දැක මුලාවී නිරුතක කතරේ තනි වූදා තනි තරුවක්කු නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසකම ඔන්න ඔහොම තමා ඉවෙන්ට් එක පටන් ගත්තේ. ඉතින් අපිට සතුටුයි ඒ වගේ ඉවෙන්ට් එකක් ඒ වගේ තරගයක් අපිටත් බලන්න සහභාගී වෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් අපි බලමු තරගෙ මොකද වෙන්නේ කියලා ඉස්සරහට. රාජ්‍යයේ පිළිවෙල අභිමානීය අවුරුදු කුමරා කුමරිය කල එළි වහින සුන්දර අවසන් දින මහා රාත්‍රිය පෙළෙස ආරම්භ කරන්න සූදානම් වන්නේ. එබැවින් අපි සිරුරගේ අපල සම්මාදයෙන් මෙලෙස පිළිගන්නට ආරම්භ කරන්න සූදානම් වන්නේ රාජ්‍යයේ ස්වර්ණ වංශ අවුරුදු කුමරා කුමරිය 2026. Organizers, Mr. Ihan Rashid Ratnayaka. Bomba Sushi Washington, Rehan Sangeeta Shakti Ihan Washington Ratnayaka, and Ashirwada. Co-organizer Anuradha Nisal. Honorable Sir, ශක්තිය සහ ඒ අපිට ඕන කොන්ෆිඩන්ස් එක අපිට දුන්නේ මේ ඉස්සරහට චෂ්කෝ. ඊට පස්සේ ළමයි මං සාමාන්‍යයෙන් 8:00 විතර වෙද්දී නිදා ගන්න කෙනෙක්. ඒත් ඉතින් අමාරුවෙන් හරි පාන්දර 2 විතර වෙනකන් ඇහැරගෙන හිටියා. ඊට පස්සේ බැරිම තැන මම ගෙදර ගියා. මම ගෙදර යද්දි පාන්දර 2කටත් ළඟයි. ඒත් ඉවෙන්ට් එක නම් ඉවර නැහැ ළමයි. මට ඒත් ඉන්න බැහැනේ. හිටගෙනත් නිින්ද යන සීන් එකක් තමයි මට තිබ්බේ. ඉතින් මම හිතුවා ගෙදර යන එක හොඳයි කියලා. ඉතින් මම ගෙදර ආවා. අදට vlog එක එච්චරයි. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි.